ක්‍රීඩාවට ඇලුම් කරනවල හැමෝටම ක්‍රීඩාශීලී දවසක් වෙන එක ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් වගේම එක් දින තරඟවලින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩා කරන පළමු තරඟාවලිය. එසේ නැත්නම් මේ වසර තුල ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී ක්‍රීඩා කරන දෙවන තරඟාවලිය ආරම්භ වීමට තව තිබෙන්නේ දින කිහිපයක් පමණයි. එම තරඟාවලියේදී අපේ ප්‍රතිවාදීන් බවට පත් වෙනවා බංග්ලාදේශ කණ්ඩායම. ඒ අනුව පූර්ණ තරඟාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ටෙස්ට් තරඟ දෙකක්, එක් දින තරඟ තුනක් වගේම T20 තරඟ තුනක් ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන්. ඉතින් එම තරඟාවලිය විස්තර වගේම සංචිත ගැන කතා කරන්න කලින් අපි බලමු තව දින කිහිපයකින් ආරම්භ වීම නියමිත ලෝක සූත්‍ර ටෙස්ට් තරඟාවලියේ අවසාන මා තරඟය පිළිබඳව තිබෙන විස්තරය කොහොමද කියලා. මේදී මෙවර ලෝක සූත්‍ර ටෙස්ට් තරඟාවලියේ අවසාන මා තරඟයේ එළඹෙන 11 වෙනිදා සිට 15 වෙනි දිනන්හිදී ලන්ඩන් වල ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී තමයි පැවැත්වීම නියමිත තිබෙන්නේ. තරඟයට ක්‍රීඩා කරන අවස්ථාව උදා කරගෙන තිබෙන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. තරඟය ශ්‍රී ලංකාව වෙලාවෙන් 5:03 තමයි ආරම්භ වීමට නියමිත තිබෙන්නේ. ඉතින් ඒ විදිහට ලෝක සූත්‍ර ටෙස්ට් තරඟාවලිය විස්තර ගෙනෙද්දී අපි බලමු බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීම නියමිත තරඟ දෙකකින් සම්බන්ධිත ටෙස්ට් තරඟාවලිය වගේම එම ටෙස්ට් තරඟ දෙකට අයත් ශ්‍රී ලංකාව වගේම බංග්ලාදේශ සංචිත කොහොමද සැකසී තියෙන්නේ කියලා. ඒ අනුව තරඟාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරඟයේ පැවැත්වීම නියමිතයි. මේ මාස 17 වෙනිදා තරඟයේ නිමාඩපත් වීම නියමිතව තිබෙන්නේ 21 වෙනිදා. එම තරඟය තිබෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. ඉන් අනතුරුව මෙම ටෙස්ට් තරඟාවලියේ අවසාන ටෙස්ට් තරඟයේ 25 වෙනිදා සිට 29 කින කාලය තුල කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කොට තිබෙනවා. ඉතින් ඒ අනුව තරඟ දෙකකින් මෙම ටෙස්ට් තරඟවලට අදාළව බංග්ලාදේශ නිල සංචිතය මේ වෙනිට ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒදී සුපුරුදු පරිදි නජමුල් හුසේන් සැන්ටෝට තමයි නායකත්වය හිමි තිබෙන්නේ. ඊට අමතරව සද්මාන් ඉස්ලාම්, අමිනුල් හක්, මොමිනුල් හක්, මුෂ්ෆිකර් රහීම්, ලින්ටන් ඩාස්, මහිදුල් ඉස්ලාම්, ජාකර් අලි, මේති හසන් මිරාස්, තාජුල් ඉස්ලාම්, නයිම් හසන්, හසන් මුරාඩ්, ඉබාදත් හුසේන්, හසන් මොහමුද්, තහිඩ් රානා වගේම කලිත් අහමඩ් කියන ක්‍රීඩකයන් 16 දෙනා මෙම සංචිතයට එක්කොට තිබෙනවා. මේදී වසර දෙකකට පසුව තමයි ඉබාදත් හුසේන් ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කරගෙන තිබෙන්නේ. ඒ ඔහුට ඇතිව තිබූ ආබාධත්වය නිසා. ඉතින් දැන් අපි බලමු ශ්‍රී ලංකා සංචිතය කොහොමද සැකසෙන්නේ කියලා. අපි දන්නවා පසුගියදා නිමාටපත් වූ ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ටෙස්ට් තරඟවලින් අනතුරුව දිමුත් කරවරන්න තම ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීම ප්‍රකාශයට පත් කළා. ඒ අනුව පැතුම් නිසංග සමගින් මෙම තරඟ දෙකකින් සම්බන්ධ ටෙස්ට් තරඟාවලියේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට ඔෂිද පොනාන්දු කටයුතු කිරීමට වැඩි ඉඩකඩක් තිබෙන බවට අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කොට තිබෙනවා. කෙසේ නමුත් ඇන්ජලෝ මැතිව්ස්ද මෙම ටෙස්ට් තරඟ දෙකකින් සම්බන්ධ ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟෙන් අනතුරුව ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඔහු වෙනුවට නවක ක්‍රීඩකයන් දෙදෙනෙක් ගැන සිතා බලමින් සිටින බවට ශ්‍රී ලංකා තේරුම් කමිටු සභාපති උපුල් තරංග මාතා පසුගිය දිනක මාධ්‍යයට පවසා තිබුණා. ඒ විදිහට බැලුවාම පවන් රත්නායක සහ පසින් සූර්ය බණ්ඩාර කියන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයට අනිවාර්යයෙන්ම දෙවන ටෙස්ට් තරඟය තුල ටෙස්ට් වරම් හිමි කර ගනිමින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව උදා වීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. ඔවුන් දෙදෙනාට අමතරව නවක ක්‍රීඩකයන් විදිහට ලහිරු උදාර වගේම සොනාල් දිනූසත් මෙම සංචිතයට ඇතුළත් වීමට නියමිතව තිබෙන ක්‍රීඩකයන් බවට තමයි පත තිබෙන්නේ. කෙසේ නමුත් පසුගිය දින කිහිපය පැවති තරඟවලදී දඟපන්තියෙන් දස්කම් දැක්වූ තනුජ රත්නායක මෙම ටෙස්ට් තරඟ දෙක වෙනුවෙන් ප්‍රභාත් ජයසූරියගේ සහායක පන්දු යවන විදිහට කටයුතු කිරීමට අවස්ථාවක් තිබෙන බවටත් ඇසල තාරුක මහතාගේ නිල Facebook විනිමය සඳහන් කොට තිබෙනවා. ඔව් අපි හැමෝම දන්න ක්‍රීඩා මාධ්‍යවේදී. ඉතින් මේ විදිහට සොයා බැලුවාම පවන් රත්නායක සහ පසින්දු සූර්ය බණ්ඩාර කියන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙකුට වගේම තරුණ රත්නායක කියන ක්‍රීඩකයාට හැකියාව තිබෙනවා එළමෙන ටෙස්ට් තරඟාවලිය තුල තමන්ගේ ස්ථානය තහවුරු කරගන්න. ඉතින් අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වගේම සමාජ මාධ්‍ය ඔස්සේ සහ ක්‍රීඩා මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබෙන පරිදි මෙම ටෙස්ට් තරඟ දෙකකින් සම්බන්ධ ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කළ හැකි. එසේ නැත්නම් නියෝජනය කළ හැකි ක්‍රීඩකයන් කවුරුන්ද කියලා දැන් අපි සොයා බලමු. සුපුරුදු පරිදි නායකත්වය ඔවුන් ලබා දී තිබෙනවා ධනංජය සිල්වාට. ඊට අමතරව පැතුම් නිසංක, ඔෂිද ප්‍රනාන්දු, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිදු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, සදිර සමරේක්කම, පසින් සූර්ය බණ්ඩාර, සොනාල් දිනෝස කියන්නේ දඟපන්දු යවිය හැකි තුන් ඉරව ක්‍රීඩකයෙක්. ඒ වගේම පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තනුජ රත්නායක, නිසන් පීරිසෝ, රමේෂ් මෙන්ඩිස් කියන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයට මෙම සංචිතය තුළ ස්ථානය හිමිවීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක, විශ්ව ප්‍රනාන්දු වගේම ලහිරු කුමාර කියන ක්‍රීඩකයන් තමයි තරඟ දෙකකින් සම්බන්ධව මෙම ටෙස්ට් තරඟවල තුල ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් විය හැකි ක්‍රීඩකයන් බවට පත් තිබෙනවා. ඉතින් ක්‍රීඩාවට ඇලුම් කරන ආදරය කරන වාල්ට දෙන විදිහට නවක ක්‍රීඩකයන්ට මේ විදිහට අවස්ථාව ලබා දෙමින් දේශයන් සමුගන්නා මෙම ටෙස්ට් තරඟ තුලදී කුමන ක්‍රීඩකයන්ටද එම ස්ථානයේ හිමිවීම වඩාත් උචිත වන්නේ? ඔයාලගේ වටිනා අදහස කමෙන්ට් එකේ ලියන ගමන් අලුත් වෙන වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න රැඳෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම ක්‍රීඩාශීලී සුබ දවසක්. ජය වේවා.